ආදරය එහෙමත් නැත්නම් ප්‍රේමය ඔබට ජීවිතේ කවදාම හරි දවසක මුණ ගැහිලා තියෙනවද? හොඳෙක් ගැහැණියක් රැකවරණය වෙනුවෙන් පිරිමියෙකු තෝරා ගැනීම හෝ පිරිමියෙක් තමන්ගේ දරුවන්ගේ අම්මා වෙන්න ගැළපෙන ගැහැණියක් තෝරා ගැනීමට එහායින් ගියපු ප්‍රේමයක් තියෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ජීවිතේ ඉදිරි ගමන පහසුවෙන් යන්න සහකාරියෙක් තෝරාගෙන විවාහපත් වෙන එක, දරුවෝ හදන එක ප්‍රේමයමද? මම මේ අහන ප්‍රශ්න ජීවිතයේ ඔබගෙන්ම අහලා තියෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ප්‍රේමයට දෙන නිර්වචන පුද්ගලානුබද්ධයි. කෙනෙක්ට ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක්. තව කෙනෙක්ට ප්‍රේමය කියන්නේ අයිති කර ගැනීමක්. තවත් කෙනෙක්ට බලා හිඳීමක්. එසේම අත්හැරීමක්, ප්‍රතික්ෂේප වීමක්. මේ හැමතැනම ප්‍රේමය තියෙනවා. මුළු ලෝකයේම ජනප්‍රිය වෙන්නේ අහිමි වුණ ප්‍රේම කතන්දර. එහෙමත් නැත්නම් අසම්මත ප්‍රේම කතන්දර. ඒ නිසාම බහුතරයක් ප්‍රේමයට වඩා විරහ විඳිනවා. කවදාවත් නොලැබුණ කෙනෙක්ට අසීමාන්තිකව ප්‍රේම කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. තමන් එපා කියලා දාලා ගියපු කෙනෙක් කවදම හරි දවසක නැවතත් තමන් ළඟට එයි කියලා ජීවිත කාලයක් බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ප්‍රේමය කියන්නේ විරහව, වේදනාව, ප්‍රතික්ෂේප වීම, අතහැරීම, අල්ලාගෙන හිඳීම කියන හැම දෙයකටම එහායින් හමුවන අවකාශයක තියෙන ස්පර්ශයකට කියලා මම විශ්වාස කරනවා. එකිනෙකාව නිරන්තරයෙන් කියවීම, එකිනෙකාව නැවත නැවත තෝරා ගැනීම හා ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් අනිකාට වැඩෙන්නට ඉඩහසර දෙමින් සංසාර ගමන පුරා ඇවිදගෙන යන සුළුතරයකට ප්‍රේමය මුණ ගැසෙනවා. සිදුහත් යශෝදරා වගේ ඔවුන් ජීවන ගමන එකට හිත් බැඳන් ඇවිදන් යනවා. පුද්ගලයෙක්, බිරිඳක්, සැමියෙක්, පෙම්වතියක් විදිහට කොතරම් සාර්ථකද කියන එක ජීවිතයේ සාර්ථකත්වය මනින තවත් එක් නිර්ණායකයක්. සාර්ථකත්වය කියන්නේ වෘත්තිමය වශයෙන් එහෙමත් නැත්නම් මූල්‍යමය වශයෙන් ළඟා කරගන්නා දෙයක් පමණක් නොවේ. පුද්ගලයෙකුගේ කායික මානසික සෞඛ්‍ය, සතුට, මානසික නිදහස, යහපත් සබඳතා මේ සියල්ලම සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි. යම්කිසි පුද්ගලයෙකු මූල්‍යමය වශයෙන් සාර්ථක වෙනකොට ඔහුගේ පෞල් ජීවිතයේ සෞඛ්‍ය අයහපත් නම් ඔහු සාර්ථක පුද්ගලයෙක් කියා හඳුන්වන්නට බැහැ. මනුස්සයෙක්ට සාර්ථකත්වය කරා ළඟා වෙන්න යහපත් පුද්ගල සබඳතා කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රේමය ඕනෑම මනුස්සයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට ඍජුවම බලපානවා. ආදරය, විවාහය කියන්නේ හොඳෙක් මූල්‍යමය ප්‍රතිලාභ ළඟා කරගත හැකි පහසු මාර්ගයක් ලෙස ඇතැමුන් සලකනවා. ප්‍රේමය හැරුණුකොට වෙන්න තියෙන බාහිර සාධක මූලික කරගෙන ආරම්භ කරන පෙම් සබඳතාවක් හෝ විවාහයක් කිසිම දිනක සාර්ථක වන්නේ නැහැ. එවැනි සබඳතා නිසා අඹසැවියන්ගේ ජීවිත මෙන්ම අහිංසක කිරිකැටියන්ගේ ජීවිත පවා විනාශ වෙනවා. ප්‍රේමය, විවාහය, පවුල කියන්නේ වෘත්තිමය වශයෙන් එහෙමත් නැත්නම් මූල්‍යමය වශයෙන් සාර්ථකත්වය කරා ළඟා වෙන්න බාධාවක් කියලා තවත් පිරිසක් සලකනවා. ඔවුන් හුදෙක් මුදල් ඇතුළු භෞතික වස්තු පසුපස හඹා යනවා. ජීවිතයට භෞතික දේවල් එකතු කර ගැනීමට ඊතරම් අපහසු කාරණාවක් නොවේ. උත්සාහය සහ කැපවීමත් සමග ඕනෑම අරමුණක් කරා පහසුවෙන්ම ළඟා වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. නමුත් හුදෙක් භෞතික දේවල් පමණක්ම පසුපස යන උන් දවසක හති වැටෙනවා. මානසික පීඩනයෙන්, සෞඛ්‍ය ගැටලු වලින් හෙම්බත් වෙනවා. ජීවිතය ආපස්සට හැරිලා බැලුවහම සතුට බෙදා ගන්න, දුක කියන්න, වැටුණු වෙලාවක ළඟ ඉන්න කෙනෙක් නැති බව දැනගන්නවා. තනිකම හිතට වද දෙන්න ගන්නවා. ජීවිතය කියන ඔරුව පැදගෙන යන්න ආදරය කියන්නේ රුවලක්. ඔබ, මම, අපි හැමෝම ආදරය හොයනවා. ආදරය මුණ ගැහෙන්නේ ආදරය කරන මිනිස්සුන්ට විතරයි. ආදරය හොයන හැම මනුස්සයෙක්ම ජීවිතයත් ආදරයත් අතරේ අතරමං වෙනවා. කවදාවත් ආදරය හොයාගෙන යන්න එපා. ඔබ හොයන ආදරය ඔබම වෙන්න. එතකොට දවසක ජීවිතයත් ආදරයත් ඔබට මුණ ගැහෙනවා. උපුටා ගැනීම පුබුදු හැගොඩ මහතාගෙනි.